ආයුබෝවන්. ඔන්න අද ඔයාලගේ ගෙදරට අරගෙන ආවා හරි ඉක්මනට හදන්න පුළුවන් රසම රස කෑමක්. මුලින්ම තම්බ ගත්ත මං අලගෙඩි දෙකක්. ඊට පස්සේ භාජනයක් අරගෙන ඕකට මම දාගත්ත පාන් පිටි මේස හැඳ 3ක්. ඊට පස්සේ මේකට අලගෙඩි දෙකක් දාගෙන හොඳට තම්බ ගත්තා. හොඳද? මිරිස් කුඩු මට ලුණු කුඩු තිබුණ නැති නිසා මම දැම්මේ ලුණු වතුර. මෙන්න මේ ටික දාලා හොඳට අනාගත්තා. මං වතුර ටිකකුත් දාගත්තා. දාලා හොඳට අනාගත්තාම මෙන්න මේ වගේ මිශ්‍රණයක් මට තිබුණා. ඊට පස්සේ පාන් පිටි ගාගත්තු සමතලා මතු පිටක මම මේ මිශ්‍රණය දාලා තුනී කරගත්තා. මේ බලන්නකෝ. මේක හරි ඉක්මනට හදන්න පුළුවන් රසම රස කෑමක්. බබාලා නම් ගොඩාක් කැමති වෙයි. ඔන්න ඊට පස්සේ මම මේක චූටි කෑලි වලට කපා ගත්තා. දැන් තියෙන්නේ තෙල් තාච්චියක් ලිපේ තියලා බෙද ගන්න. හරිම ටික වෙලාවයි යන්නේ. හැබැයි තෙල් චුට්ටක් වැඩිපුරමට ගියා. හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ගිහින් එන්නම්.